ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි ගොඩාක් දෙනා වැඩිපුර අවධානය යොමු කරන්නේ නැති තැනක් ගැන. ඒ කියන්නේ අපි ගොඩක් දෙනා නිරෝධකම වෙනුවෙන් නොයෙකුත් දේවල් කරනවානේ. උදාහරණයක් විදිහට අපි ව්‍යායාම කරනවා, ආහාර පාලනය කරනවා. මේ හැම දෙයක් තුළින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ නිරෝගීකම. නමුත් මේ සීනි පාලනය වෙනවා වගේම බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරන්න මේ හැම දෙයකදීම ඉතාමත් වැදගත් වෙන තවත් කාරණයක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අපි හරියට පැය 8ක්වත් නිදාගත්තේ නැති වුණොත් අපේ සීනි සහ බ්ලඩ් ප්‍රෙෂර් කියන මේ තත්ත්වයන් වැඩි වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් දැනට හොයාගෙන තියෙනවා. ඇත්තට මේක වෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරමු. ඒ කියන්නේ සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් කොහොමද මේ නිින්දත් එක්ක තියෙන සම්බන්ධය ගැන කතා කරනකොට අපි නිින්ද හරියාකාර සාමාන්‍ය පැය 6කවත් නිින්දක් නැත්නම් ඒකදී වෙන්නේ අපේ ස්ට්‍රෙස් එක ආතතිය කියන දේ ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ ආතතියත් එක්ක කෝටිසෝල් වැනි ආතතිය වැඩි කරන මේ හෝමෝන වැඩිපුර ස්‍රාවය වීමත් එක්ක වෙන්නේ අපේ රුධිර නාල පටු වෙනවා. ඉතින් මේ රුධිර වලින්ම පටු වෙනවා කියන්නේ නිරන්තරයෙන්ම අපේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා කියන එක. ඉතින් අපි හරියාකාරව නිින්දක් ලබා ගන්නකොට වෙන්නේ මේ හදවතේ සාමාන්‍යයෙන් සාමාන්‍ය තියෙන අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක තවත් අඩු වෙනවා. කියන්නේ 10ක් 20ක් අතර වගේ ප්‍රමාණයකින් මේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වීමත් එක්ක ඒක ඉතාමත් වැදගත් වෙනවා අපේ හදවත සාමාන්‍යයෙන් පොඩි විවේකයක් පොඩි රිලැක්ස් එකක් ගන්න. ඉතින් ඒකත් ගොඩාක් වැදගත් වෙනවා මේ නිරෝගීකමට. ඒ නිසා බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්නේ නැතුව සාමාන්‍ය තත්ත්වයේ තියාගන්න මොන දේ කරත් වැඩන්නේ අපි හරියාකාරව නිින්දක් ලබා ගන්න නැත්නම් ඒ හින්දා නිින්ද කියන දේ ගොඩාක් වැදගත් වෙනවා බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් ඊළඟට අපි කතා කරමු කොහොමද නිින්ද මේ සීනි වැඩි කරන්න බලපාන්නේ කියලා. ඉතින් අපි සීනි වැඩි වෙන්න බලපාන්නේ කොහොමද කියලා කතා කරද්දී සාමාන්‍යයෙන් වෙන්නේ අපි නිදි මරනකොට අපේ ඉන්සියුලින් හෝමෝනය අපේ ආහාර දහනය කරන්න තියෙන හැකියාව ටික ටික අඩු කරනවා. සාමාන්‍යයෙන් ඒකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ට් එකක් තියෙනවා. එතකොට වෙන්නේ රුධිරගත සීනි මට්ටම තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒක තවත් රුකුලක් වෙන, තවත් උදව්වක් වෙන්න දෙයක් වෙනවා. ඒ කියන්නේ අපිට බඩකින්න ඇති කරන හෝමෝනය තව තවත් වැඩි වෙනවා. එතකොට තව තවත් කන්න හිතෙනවා. ඒ වගේම බඩ පිරුණා කියලා අඟවන හෝමෝනය මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට බඩ පිරුණ බව අහන්න වෙන්නේ තව කන්න හිතෙන එක තමයි මේ හැම දෙයක් තුළින්ම වෙන්නේ. ඒ නිසා අපි නිදි මරනකොට වෙන්නේ මේ හැමදේම වැඩිපුර කන්නේ. දැකලා ඇති ගොඩක් අයට නිදි මරන කට්ටිය නිතරම පැණි රස පිටි ಜಾති කන්න හිතෙන්නේ ඒ හින්දා. ඒ නිසා අපේ ඉන්සියුලින් වල ක්‍රියාව අඩපණ වෙච්ච ගමන් නිරන්තරයෙන්ම රුධිරගත සීනි මට්ටම වැඩි වෙනවා. ඉතින් ඒකට අපි තමයි දියවැඩියාව කියන්නේ. ඒ නිසා ඔබ ගොඩාක් කාලයක් තිස්සේ මේ විදිහට නිදි මරන කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ වගේ සීනි නැත්නම් ඩයබටික් හැදීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඔබ නිරන්තරයෙන්ම බලන්නට ඕනේ. නිින්ද කියන දේ අපේ බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරලා සීනි පාලනය කරන මේ හැම දෙයකම ඉතාමත්ම වැදගත් වෙන දෙයක් කියන එක. ඒ නිසා ඔබේ රැකියාවක් හින්දා සමහර විට සමහර අවස්ථාවල නිදි මරන්න තියෙන හැකියාවක් ඇති. නමුත් ඔබට ලැබෙන කාලේ උපරිමයෙන්ම නිින්ද වෙනුවෙන්ම වැය කරන්න පුළුවන් නම් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබ නිදා ගන්න කලින් ෆෝන් එක, ටැබ් එක, එතකොට ටීවී බලන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒක නතර කරන්න ඕනේ. ඒ වගේම ඔබ නිදා ගන්න තැන පරිසරය හරියට හදාගන්න පොඩ්ඩක් අඳුරු තැනක්, සද්ද අඩු තැනක්, සුව පහසු විදියට අපේ ඇඳ මේ හැමදේම හදාගත්තොත් ඒකත් අපිට ගොඩාක් වැදගත් වෙනවා නිින්ද හරියාකාරව ලබා ගන්න. ඒ වගේම ඔබ නිින්දට කලින් තේ, කෝපි වගේ කැෆේන් අඩංගු ආහාර සාමාන්‍ය ආහාර කියන්නේ ගොඩක් බීම වර්ග පාවිච්චි කරනවා නම් ඒකත් නතර කරන්න. ඒක ඔබට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරන්න ව්‍යායාම කෑම වගේම නිින්ද ගොඩාක් වැදගත් වෙනවා කියන එක ඔබට දැන් ගොඩක් පැහැදිලි ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් මේකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.